සුබ දිනයක් වේවා මාගේ යාළුවනේ මම අප්‍රේල් මාසේ දාන්න හිටපු ගීතය අවිහිංසක අන්සුදුලඳක් කියන ගීතය යාළුවනේ මට ඒ ගීතේ වීඩියෝ එක කරගන්න ප්‍රමාද වුණා නේ වීඩියෝ එක කරගන්න බැරි වුණා. ඒ හින්දා යාළුවනේ සමාවෙන්න මට ඒ ගීතය අප්‍රේල් මාසේ දාන්න බෑ. ඒ කියන්නේ මේ මාසේ දාන්න බෑ. මේ මාසේ අන්තිම දවස වුණත් මට ඒ ගීතේ ඔයගොල්ලන්ට දෙන්න විදියක් නෑ යාළුවනේ. ඒ කියන්නේ සමා වෙන්න මට very sorry. යාළුවනේ ප්‍රශ්නේ මට වීඩියෝ එක කරගන්න බැරි වුණා. ඒ හින්දා මම කනගාටුයි අනිවාර්යෙන් මම දුක් වෙන එක ගැන ඔයගොල්ලෝ වෙනුවෙන්. ලබන මාසේ මේ මාසේ යාළුවනේ අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට බුදු ගීතය දෙන්නම්. බුදුවරු දැක්කද බුදුවරු නොදැක්කද තැවෙනු එපා මිනිසුනේ කියලා ලස්සන ගීතයක් තියෙනවා. මම ඒ ගීතය දෙන්න රෙකෝඩින් එක කරලා රෙකෝඩින් එක කරලා තියෙන යාළුවනේ වීඩියෝ එක තමයි කරගන්න තියෙන්නේ. මට අවිහිංසක අන්සුදුලඳ ගීතේ වීඩියෝ එක තමයි කරගන්න බැරි වුණේ. ඒක මම ඉදිරි කාලෙදි දෙන්න. ලස්සන ගීතයක් ඒකත් සරාගී ගීතයක්. සරාගී ලස්සන ගීතයක් ඒකත් අවිහිංසක. ඒ වගේම යාළුවනේ සන්සෙට් බේබි ගීතය. සන්සෙට් බේබි ගීතය ගොඩාක් ජනප්‍රිය වුණා. ගොඩාක් ජනතාව අතර ජනප්‍රිය වුණා, ප්‍රසිද්ධ වුණා. යාළුවෝ සුබ පැතුවා. ඒ හැමෝටම අනික වාරයක් ස්තුතියි. ඒ වගේම අලුත් කට්ටිය එකතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම අලුත් කට්ටිය එකතු වෙන්න. ප්‍රදීප් කුමාර කියලා සර්ච් කරන්න. TikTok, Facebook, YouTube ඒ තුනේම ඉන්නවා එකම නමින්. යාළුවනේ ගීත ගොඩක් තියෙනවා. ගීත ගොඩක් තියෙන යාළුවනේ එකෙන් එකට දෙන්නම් මම මට කාලය මදි වුණා අප්‍රේල් මාසේ වීඩියෝ කරගන්න. ඒකයි. ඒ හින්දා මේක ප්‍රමාද වුණා. ඒ ගැන සමා වෙන්න. ලස්සන ගීත තියෙන මම දෙන්නම් ඔයගොල්ලන්ට. එවන යාළුවනේ සුබ වෙසක් මාසයක් වේවා මේ මාසේ සිල් ගන්න පින් කරගන්න හොඳ මිනිස්සු වශයෙන් මේ ලෝකෙ පෙනී සිටින්න නරක සිතුවිලින් අයින් වෙලා හොඳම මිනිස්සු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යාළුවනේ එවනම් මම බේරවල ගොඩල්ල ප්‍රදීප් කුමාර එදා වගේම අදත් ආදරෙයි අදවතින්ම ආදරෙයි